රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් තෙන්දුකොළ තොගයක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. ඒ පමුණුගම උස්වැටකයාව මුහුදු තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි. පමුණුගම උස්වැටකේ යාව මුහුදු තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී තෙන්දුකොළ හා භාණ්ඩ තොගයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඒ දීවර බෝට්ටු දෙකක් තුළ උර 30ක සංගවා තිබියදී. එහිදී බීඩි කොළ ඇතීමට ගන්නා තෙන්දුකොළ කිලෝග්‍රෑම් 1500කට අධික ප්‍රමාණයක් හමු වී තිබෙනවා. ඒ අනුව එම බෝට්ටු දෙක සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පමුණුගම පොලිසිය පවසනවා. එහිදී සිද්ධියට සම්බන්ධ අනෙකුත් දීවරයින් පලා ගොස් තිබෙනවා. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දීවර වෘත්තය කරන මුවාවෙන් අදාළ සැකකරුවන් ඉන්දියාවේ සිට නීති විරෝධීව තෙන්දුකොළ රැගෙන විත් ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදී දුන්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචි දීවරයෙක් බව පොලිසිය පවසනවා. පලා ගිය සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. බුත්තල